Hello guys, ඉතින් welcome back to my channel. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් මම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක නම් guys අරන් ඇවිල්ලා දෙන්නේ ඉතින් ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය මේ වෙද්දි ෆ්‍රී ෆයර් එකට ටොප් අප් කරගන්න බැරුව ඉන්නවා guys. මොකද බැංකුව වලට යන්න බෑ. Tamanට අවශ්‍ය වෙලාවට ඒක හින්දා ඉතින් ගොඩක් අය දන්නේ නැහැ ඩයලොග් වලින් මේ විදිහට ටොප් අප් කරන්න පුළුවන් කියලා. ඉතින් දන්න අය ඉන්නවා. දන්න අය ටිපර් වෙන්න එපා, ටිපර්ලා බයින්න එපා. ඉතින් දන්නවා නම් ඔයගොල්ලෝ මේ සිස්ටම් එක දන්නවා කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. වීඩියෝ එක ඉවරනකම් බලුවොත් ඔයගොල්ලන්ට වීක්ලියක් දිනා ගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒක මම වීඩියෝ එකේ අන්තිමටම කියන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ ඩයලොග් සිම් එකක් අරගන්න. අරගෙන ඔයගොල්ලෝ easy cache account එකක් හදා ගන්න ඕනේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද easy cache account එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මම කරපු විදිහටම dial pad එකට ඇවිල්ලා #111# කියලා ගහන්න. ඊට පස්සේ අහනවා ඒගොල්ලෝ ඔයාලට ඔයාගේ මාධ්‍යම මොකක්ද කියලා ඉංග්‍රීසිද සිංහලද තමිල්ද කියලා. ඉතින් මම මෙතන සිංහල කියන එක දෙනවා. ඒ කියන්නේ අංක 2 මෙතනට මම ඇප්ලෝඩ් කරලා send කරනවා. ඉතින් ඔයගොල්ලෝ easy cache account එකක් හදනදී හරියටම බලා ගන්න. ඉතින් මේක 18ට අඩු කෙනෙක්ට උනත් හදන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේගොල්ලන්ගේ තියා විස්තර වගේක් කියලා දෙනවා. ඉතින් මම මෙතන next කියන එක දෙනවා. ඒ කියන්නේ 92 කියලා type කරලා send කරනවා. ඉතින් මේක 18ට අඩු කෙනෙක්ට උනත් පුළුවන්. එතකොට බැංකුව ගාන ඔයගොල්ලෝ රස්තිය අද වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති වෙලාවට top up කරගන්න. ඉතින් මම top up කරන්න කොහොමද කියලා අන්තිමටම කියන්නම්. ඉතින් දැන් මේගොල්ලෝ ලියාපදිංචි වෙන්න කියලා කියනවා. ඉතින් මම අංක 1 type කරලා send කරනවා. ඉතින් ඊට පස්සේ guys මේගොල්ලෝ අහනවා මේ මාසික ගාස්තු නැහැ. ඒගොල්ලන්ගේ විස්තර වගේක් කියනවා. ඒගොල්ලන්ගේ ඒවට එකඟ වෙනවා කියලා. ඉතින් මම හිතන අංක 1 type කරලා එකඟ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ guys මේගොල්ලෝ අහනවා මේ හේතුව මේ තෝරන්න කියලා ලියාපදිංචි වෙන එකට. ඉතින් මම මෙතන ව්‍යාපාර ගණිතන කියන එක ඒ කියන්නේ අංක 3 type කරනවා මෙතනින්. වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. මොකද ඔයගොල්ලන්ට වීක්ලියක් දිනා ගන්න පුළුවන් පොඩි ටාස්ක් එකක් කම්ප්ලීට් කරලා. ඉතින් ඒක මම අන්තිමටම වීඩියෝ එකේ කියන්නම්. ඉතින් guys background sound එක එනවා නම් වැඩි හිතන්න එපා. ඉතින් මගේ mic එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ අහනවා මේ මුදල් ලැබෙන ආකාරය. ඉතින් මම මෙතනින් දානවා විකුණුම් හා ව්‍යාපාර ආදායම් කියලා. ඒ කියන්නේ අංක 2 type කරනවා. ඉතින් guys ඊට පස්සේ මේගොල්ලෝ අහන පින් කෝඩ් එකක්. ඉතින් ඒ කියන්නේ ඉලක්කම් 4ක කෝඩ් එකක් දෙන්න කියලා කියනවා. ඉතින් ඔයගොල්ලෝ මතක හිටින එක මෙතනින් දෙන්න. මම ඊට පස්සේ මේක ආයෙ පාරක් අපි දෙන්න ඕනේ. ඉතින් මම ආයෙ පාරක් දෙනවා කෝඩ් එක. ඉතින් guys ඔන්න දැන් 10000ක සීමාවක් මේගොල්ලෝ දීලා තියෙනවා. මේ සීමාව වැඩි කරගන්න පුළුවන් රුපියල් 50000 දක්වා ඔයගොල්ලොන්ට ඒකට ඩයලොග් ආකේඩ් එකකට යන්න වෙනවා. ඉතින් account එක මේ විදිහට අපි create කරගෙන ඉවරයි. මම ඉතින් දැන් මෙතන 99 කියන එක දීලා send කරලා exit වෙනවා මෙතනින්. ඉතින් අපි යමු ඊට පස්සේ කොහොමද ඔයගොල්ලන්ට කැමති වෙලාවට top up දාගන්න කියලා බලන්න. හරි guys ඉතින් අපි දැන් ඔන්න සාර්ථක easy cache account එකක් හදාගත්තා. ඊට පස්සේ guys ඔයගොල්ලෝ මුලින්ම my dialog app එක play store වලින් download කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ එක easy cache account එක රුපියල් 100ක් මුලින්ම අනිවාර්යෙන් දාගන්න. ඒගොල්ලෝ වෙලාවක් දෙනවා. ඒ වෙලාව ඇතුළත ඊට පස්සේ ඒගොල්ලෝ ඒක fee එකක් විදිහට කපා ගන්නවා. ඒ කියන්නේ ලියාපදිංචි ගාස්තුව විදිහට. ඊට පස්සේ මේගොල්ලෝ ඔයගොල්ලෝගේ 7-5ක්වත් කපා ගන්නේ නැහැ. කිසිම ගාස්තුවක් ඉදිරිය කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේකට මුලින්ම සල්ලි දා ගන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ එකපාර 4000ක් විතර දා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒකට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලාවට ඕනම වෙලාවකට top up එකක් දා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ communication එකකට එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ කාගිල්ස් එකකට ගිහිල්ලා කියන්න මගේ easy cache account එකට සල්ලි දා ගන්න ඕනේ කියලා. ඉතින් පොඩි වැඩක් තියෙන්නේ. ඔයගොල්ලෝ communication එකට ගිහිල්ලා reload එකක් දා ගන්නවා වගේ වැඩක්ම තමයි. ඉතින් easy cache ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා කිව්වහම ඒගොල්ලන්ට දාලා දෙන්න කියලා ඒගොල්ලෝ ඒක දාලා දෙනවා. ඊට පස්සේ guys ඔයගොල්ලෝ අපේ phone number එකට ඒ කියන්නේ අපේ easy cache number එකට සල්ලි දාන්න ඕනේ. ඉතින් මම ඒක කරන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ top up එක ගේමක් නැතුව දාගන්න පුළුවන්. දකුණු පැත්තේ යටම තියෙනවා menu කියලා එකක් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඊට පස්සේ ඒක touch කරන්න. ඊට පස්සේ guys easy cache කියන option එක ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ easy cache කියන option එක touch කරන්න. ඊට පස්සේ guys ඔයගොල්ලෝ අමතකදී account එක හදද්දී ඔයගොල්ලන්ගේ pin එක ඇහුවා. ඒ pin එක මෙතනින් දීලා confirm කරලා ඔයගොල්ලෝ easy cache account එකට log වෙන්න. ඉතින් මම රුපියල් 200ක් දාගත්තා. මේක මම අලුතෙන් හදපු account එක කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ නේද වීඩියෝ එකේම මම මේ account එක හැදුවේ. ඉතින් ඒකෙන්ද රුපියල් 200ක් දාගත්තා. මේගොල්ලන්ගේ ගාස්තුවක් කැපෙන රුපියල් 100ක් දෙයි account එකේ තියෙනවා. මම පෙන්නන්නම් කොහොමද ඔයගොල්ලෝ කැමති වෙලාවට top up දාගන්න කියලා. ඉතින් guys ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රීසෙන්ට් ට්‍රාන්සැක්ෂන් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ට්‍රාන්සැක්ෂන් ටික සේරම එතනින් පෙන්නනවා. ඔයගොල්ලන්ට එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ රිසෙප්ෂන් කියලා යට එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ amount කියන එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ රිසෙප්ෂන් කියන එකට ඔයගොල්ලෝ දෙන්න ඕනේ මගේ ෆෝන් නම්බර් එක. ඒ කියන්නේ මගේ easy cash ෆෝන් නම්බර් එක, easy cash නම්බර් එක දෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝගේ easy cash එකෙන් මගේ easy cash එකට තමයි සල්ලි දාන්නේ. එතකොට ඔයගොල්ලන්ට විනාඩි 5ක් ඇතුළත ඩයමන්ඩ් දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙතන මගේ easy cash නම්බර් එක දෙනවා. easy cash නම්බර් එක මම ස්ක්‍රීන් එකේ දාලා තියන්නම් ඔයගොල්ලන්ට පේන්න ලොකුවට. ඊට පස්සේ මෙතන රුපියල් 100 කියලා ටයිප් කරනවා. ඉතින් මෙතන අමතර ගාස්තු කීයක් කැපෙන්නේ නැහැ. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරන්න. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ මේගොල්ලෝ අර කලින් account එක හදද්දී ආපු pin එක අහනවා. ඉතින් මම මේ pin එක මෙතන දෙනවා. ඉතින් continue කියලා දැන් මම මෙතන දුන්නාම මේක සක්සස්ෆුල් කියලා වැටුණා පේනවා. ඊට පස්සේ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගොල්ලෝ ගහ ගන්න ඕනේ සල්ලි දාපු එකේ. ඉතින් ඔයගොල්ලෝ දාන්න ඕනේ ගාන ඔයගොල්ලෝ තීරණය කරන්න. ඔයගොල්ලෝ දාන ඩයමන්ඩ් පැක් එකේ අනුව ඉතින් membership නම් ඔයගොල්ලන්ට weekly light monthly ඔක්කොම දාගන්න පුළුවන්. ඉතින් ඒ ස්ක්‍රීන්ෂොට් එක මට ඒවලා ඔයගොල්ලෝගේ free buy ID එක ගන්න දෙන්න. ඊට පස්සේ අපි චෙක් කරනවා සල්ලි වැටලා තියෙනවද ඔක්කොම වෙලාව බලලා. චෙක් කරලා ඉවරනම විනාඩි 5ක් ඇතුළත අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ top up එක දාලා දෙනවා. ඉතින් විනාඩි 5ක් යන්නෙත් නැහැ. ඉතින් ඊට කලින් දාලා දෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන්ද ඔයගොල්ලෝ top up කරා හො නැත අපිට WhatsApp message එකක් දාන්න. ඉතින් මොකද අපි giveaways දෙනවා ඔයගොල්ලන්ට free දෙනවා අනිවාර්යෙන් අවුරුද්දට කොහමත් අපි අවුරුදු දවසේ ස්ටේටස් වලින් දාලා දෙනවා. ඒකෙන් අනිවාර්යෙන් අපිට WhatsApp message එකක් දාලා වගේ නමත් එක දාන්න. අපි ඔයගොල්ලෝ සේව් කරගන්නවා. කිසිම ලොකුකමක් නැහැ අපේ. ඉතින් guys දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක බලුවානේ. ඉතින් මම කියන්න giveaway එක මොකක්ද කියලානේ. නැත්තම් පවුනේ. හරි. ඉතින් අපේ කොල්ලෝ ටිකට අපි දෙනවා weekly දෙකක් දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒකෙන්ද ඔයගොල්ලෝ කරන්න පොඩි වැඩක්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. හරිද? කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිම ලයික් ගන්න ඕනේ. ඉතින් ඒකට වැඩිම ලයික් ගන්න දෙන්නටම අපි weekly දෙකක්, ඒ කියන්නේ weekly එක ගානේ දෙකක් දෙනවා. ඉතින් අපි giveaway එක කවද වෙනකන් තියනවාද කියලා බැලුවොත් අපි ඒක තෝරන්නේ අපේ WhatsApp channel එකක් තියෙනවා. ඉතින් WhatsApp channel එකේ followers ලා අඩුම 400ක් වෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ 400ක් බලුවොත් ඒ 400 දෙනාම follow කරොත් ඉතින් ඔයගොල්ලන්ට ඒ වෙද්දි 400 followers ලා complete වුණ ගමන්ම අපි ඔයගොල්ලන්ට ඒ giveaway එක දෙනවා. ඉතින් කට්ටිය set කරොත් බැරි නෑ අපිට ඒක follow කරන්න. මම මෙතන screenshot එක දාලා තියන්නම් අපේ follow කරන page එකේ. ඉතින් ඒකේ link එකත් comment section එකේ pin කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකට ගිහිල්ලා බලන්න. comment section එකේ සහ description එකේ ඔක්කොම අවශ්‍ය link සේරම දාලා තියන්නම්. අපේ WhatsApp numbers ඒ සේරම දේවල් දාලා තියන්නම්. ඔයගොල්ලෝ නොතේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් WhatsApp එකට message එකක් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. හැමෝටම සුබ දවසක්. ඉතින් අවුරුද්දත් එනවා. තව ටික දවසකින් අපි අවුරුද්දට ලොකු වෙනසක් කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. හැමෝටම ජය වේවා.